මාහට අවසරයි භාග්‍යවතුන් වහන්ස. ඔබ වහන්සේ මහත් වූ කායික දුක් වේදනාවකින් යුක්තව වැඩ සිටින බව පේනවා. නමුත් ඔබ වහන්සේ ඒ වේදනාවන් ඉවසා වදාරනවා. ස්වාමීනි, ඔබ වහන්සේ මෙසේ සිටින විට මගේ කයත් හිරවෙනවා වගේ මට තේරෙන්නේ. එවිට මට මේ ධර්මයත් සිහි කරගන්න අසීරුයි ස්වාමීනි. භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂු සංඝයා අමතන්නේ නැතිව පිරිනිවන් පාන්නේ නැති බවයි මේ භික්ෂූන්ගේ අදහස. එම නිසා ශ්‍රාවක සංඝයා අමතා ධර්මදේශනා කරාවියයි මට බලාපොරොත්තුවක් තිබෙනවා. ආනන්ද, භික්ෂු සංඝයා තවදුරටත් කුමන දෙයක්ද මගෙන් බලාපොරොත්තු වන්නේ? තථාගතයන් වහන්සේ විසින් ගුරු මුෂ්ටි රහිතවයි මේ ධර්මය දේශනා කර තිබෙන්නේ. තථාගතයන් වහන්සේ භික්ෂු සංඝයා පරිහරණය කරනවා කියා හෝ සංඝයා මා වෙනුවෙන් සිටිය යුතුයි කියා හෝ කිසිම ආකාරයකින් මා බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ නිසා ආනන්ද තමා තමාට දූපතක් කරගන්න, ධර්මය සරණ කරගන්න, සතර සතිපට්ඨානය නම් වූ පියවුරුමෙහි වාසය කරන්න. ආනන්ද, විශාලා මහනුවර රමණීයයි, චාපාල චේතියත් රමණීයයි. යම් කෙනෙක් සතර එර්ධිපාද මනාව ප්‍රගුණ කර ඇත්නම් ඔහු කැමතිනම් ආයුෂ කල්පයක් හෝ ඊට වැඩි කාලයක් ජීවත් විය හැකි. තථාගතයන් වහන්සේ එර්ධිපාදයන් මනාව ප්‍රගුණ කරලා ශ්‍රමණ ගෞතමයන් පවසනවා උන්වහන්සේට ආයුෂ කල්පයක් වුණත් වැඩ සිටින්න පුළුවන් කියලා. මේ වෙලාවේ මං ආනන්දගේ සිත වසා නොගත්තත් තව ආයුෂ කල්පයක් වැඩ සිටින්න කියා ආනන්ද උන්වහන්සේට ආරාධනා කරයි. එහෙම වුණොත් තව බොහෝ පිරිසක් ධර්මය අවබෝධ කරගනි. ආනන්ද ශ්‍රමණ ගෞතමයන්ට ආරාධනා කරන්න කලින් ඔහුගේ සිත වසාගත යුතුයි. ශ්‍රමණ ගෞතමයන් දැන් මොනවා දේශනා කරත් ප්‍රශ්නයක් නැහැ. මං ආනන්දගේ සිත දැන් හොඳින් වසාගෙනයි සිටින්නේ. ආනන්ද, දැන් භාවනා කරමින් සමාධි සුවයෙන් වාසය කරන්න. ශ්‍රමණ ගෞතමයනි, මට මතකයි ඔබ දේශනා කර තිබෙනවා මාගේ සිව්වනක් පිරිස මේ ධර්මය තුල වික්ත, විනීත, විශාරද, බහුශ්‍රුත, ඒ වගේම ධර්මදර වනතුරු ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්ත වනතුරු වන්නා වූ වැරදි මතවාදයන් කරුණු සහිතව විග්‍රහ කොට බැහැර කිරීමට දක්ෂ වනතුරු මේ බුද්ධ ශාසනය හොඳින් ස්ථාවරව දෙවි මිනිසුන් අතර ප්‍රකට වනතුරු ඔබ පිරිනිවන් පාන්නේ නැහැ කියා. නමුත් මේ බුද්ධ ශාසනය දැන් දෙවි මිනිසුන් අතර ප්‍රකට නිසා ඔබ වහන්සේ පිරිනිවන් පානසේක්වා. පවිටු මාරය, තථාගතයන් වහන්සේ ගැන ඔබ අමුතුවෙන් කලබල විය යුතු නැහැ. අදින් මාස 3ක් ගෙවුණු තැන
තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා. හොඳයි එහෙනම් එසේ කරනු මම බලාගෙන ඉන්නේ. භාග්‍යවතුන් වහන්ස මහපොළොව කම්පාවී බිහිසුණු හඬ ඇසි අකල් වැස්සක් වැටුණා. ආනන්ද මහපොළොව කම්පාවීමට හේතුන් 8ක් තිබෙනවා. පළමු හේතුව වාතය සහ ජලය කම්පාවන විට. දෙවැන්න එර්දිමත් වූ ශ්‍රමණයන්ගේ බලයෙන්. තුන්වැන්න බෝසතුන් මව්කුස පිළිසිඳ ගන්නා විට. සිව්වැන්න මව්කුසින් බිහිවන විට. පස්වැන්න සම්මා සම්බුද්ධත්වයේදී. හයවැන්න දහම්සක ප්‍රවර්තනයේදී. හත්වැන්න තථාගතයන් වහන්සේ ආයු සංස්කාරය අත්හරින විට. අටවැන්න පරිනිර්වාණයේදී. තථාගතයන් ආයු සංස්කාරය අත්හැර දැමුවා. තව 3 මසක් කැවෑමෙන් තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා. ඒ නිසයි මහ පොළව කම්පාවට පත් වුණේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස බොහෝ දෙනාගේ යහපත පිණිස ආයු කල්පයක් වැඩ හිඳිනසේක්වා. දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස බොහෝ කාලයක් වැඩ හිඳිනසේක්වා. ඔබ වහන්සේ බොහෝ කාලයක් වැඩ සිටියොත් ලෝකයේ බොහෝ දෙව් මිනිසුන්ට ඒකාන්තයෙන්ම මේ දුක්ඛිත සසරින් අත්මිදින්න අවස්ථාව උදා වේවි. ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාව යොමු කරනසේක්වා. දෙව් මිනිසුන්ගේ යහපත පිණිස ආයු කල්පයක් වැඩ හිඳිනසේක්වා. ආනන්ද දැන් ආරාධනා කරන්නට සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේ මම අසා තිබෙනවා යමෙක් සතර ඉර්ධිපාද වඩලා නම් කැමැතිනම් කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් වුණත් ඉන්න පුළුවන් කියලා. එනිසා භාග්‍යවතුන් වහන්සේ ලොවට අනුකම්පා පිණිස බොහෝ කාලයක් වැඩ සිටිනසේක්වා. ආනන්ද වැරද්ද වුණේ ඔබටමයි. තථාගතයන් වහන්සේ 16 තැනකදී පැවසුවා එර්ධිපාද මනාව වැඩූ යමෙකුට කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් වැඩ සිටිය හැකි බව. එලෙස පෙන්වා දෙද්දීත් ඔබට වැටහුණේ නැහැ. මේ චාපාල චෛත්‍ය අසලදී ආයු සංස්කාර අත්හැරීමට පෙරත් තථාගතයන් වහන්සේ පෙන්වා දුන්නා. එයත් ඔබට වැටහුණේ නැහැ. ඉන් එක් අවස්ථාවකදී හෝ ඔබ මට ආරාධනා කළා නම් පළමු සහ දෙවෙනි අවස්ථාවේදී තථාගතයන් වහන්සේ එය ප්‍රතික්ෂේප කරනවා. නමුත් තුන්වෙනි අවස්ථාවේදී තථාගතයන් වහන්සේ එය පිළිගන්නවා. ආනන්ද දැන් ආයු සංස්කාරය අත්හැරියා. යමක් කියයිද එයම කරන නිසයි තථාගතයන් වහන්සේ ලෙස හඳුන්වන්නේ. සියලු ප්‍රියමනාප දේවල් අත්හරින්නට සිදු වෙනවා. සියලු දේ අනිත්‍යයි. ඒ නිසා තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑම භික්ෂූන්ට දැනුම් දෙන්න.